වරුසා 3 වෙනි කතාංගය. ඇස් පොට්ටදෝයි කියලා බැනගෙන ආදි රූම් එකට ගියේ අමන්දිගේ ඇස්වල කඳුළු පිරීලා යද්දී. කෙල්ලට කවදාවත් ආදි මේ විදිහට සැර කරලා නැහැ. ඉස්සර නම් සැර කරලා තියෙනවා. ඒ කෙල්ලව අවුස්සන්න ඕනවට. ඒත් දැන් ආදි කෙල්ලට නපුරුකම් කරන්නේ ඇත්තටමයි. ආදි ළඟ තමන්ට ඉන්න බැරි වුණ නිසායි ආදි තමන්ගෙන් මේ විදිහට පලිදරන්න කියලා අමන්දි හොඳාකාරම දන්නවා. දුටුවන්නේ තැඳපත තබා ගැනීමට හැකි රූසපෝකට උරුමකම් කියන්නේයක් තමා අමන්දි කියන්නේ. අමන්දි කියන්නේ ඇයගේ පවුලේ එකම දරුවා. අමන්දිගේ මව ඇයගේ උපතේදීම මේ අති පියා පමණයි ඇයට ඉතුරුනේ. නමුත් මේ වන විට පියාත් ඇය සමග නැහැ. රේණුකා කියන්නේ අමන්දිගේ පියා සිංහ වංශකයේ එකම නැගණිය. රේණුකාට පුතුන් දෙදෙනෙක් වගේම එක් දුවනියක් සිටියා. ඇයගේ ලොකු පුතා මේනක වෙද්දි දෙවෙනියා තමා අපේ කතානායකයා ආදිත්. දේහධාරී සිරුරකින් යුතු ආදි හරිම කඩවසම් තරුණයෙක්. පොඩි කාලේ ඉඳලම ඔහුට පිහිටියේ ඔහුගේ පවුලේ අන් අයට වඩා වෙනස් ගතිගුණයන් කීපයක්. පුංචි කාලේ ඉඳන්ම ආදි ඔහුගේ මාමාගේ එකම දියණිය වන අමන්දිට හුඟක් ප්‍රේම කරා. ඇයව පුළුවන් තරම් අන් තරුණයන්ගෙන් ආරක්ෂා කරගත්තා. ආදි අමන්දි දෙන්නම එකම වයසේ. ඉතින් කොල්ල කෙල්ලව බලාගත්තේ ඇහැක් වගේ. ඒ තරම් ඔහු ඇයට ප්‍රේම කළා. ආදිගේ මේ ප්‍රේමය ඔහුටම විතරක් සීමා වුණු ඒකපාර්ශ්වික ප්‍රේමයක් නෙමෙයි. මොකද ආදි තරමටම අමන්දිත් ආදිට නොදෙවෙනිව ප්‍රේම කළා. ඔවුන්ගේ පාසල් ගමන නවතිද්දී අමන්දිගේ පියායට විවාහ යෝජනාවක් ගෙන ආවේ ඒ ඔහුගේ බිස්නස් වලට වාසිදායක වන අයුරින්. ඔහු යොහාන් සමරසේකර ටෙක්ස්ටයිල් ෆීල්ඩ් එකේ ලොකු නමක් තිබුණ අංක 1 බිස්නස්මන් කෙනෙක්ගේ පුතෙක්. අමන්දිගේ පියාටත් ඔවුන්ට තරම්ම මුදල් තිබුණා. ඔවුන්ට එතන ගනුදෙනු ව්‍යාපාරයේම හවුල තමයි සිදු කරන්නේ. ඒ වැඩවලට ලේසි වෙන්නත් එක්කයි පියවරුන් දෙදෙනා කතාබස් කොට යොහාන්වයි අමන්දිවයි බන්ධන්නේ යෝජනා. මේ යෝජනාවට අමන්දිගේ දැඩි අකමැත්ත ප්‍රකාශ වෙද්දී අමන්දිගේ පියාට පළෙන්ම යොහාන්ව බන්දලා දුන්නා. ඒ එක්කම යොහාන් අමන්දිව එක්කගෙන එංග්ලන්ඩ් ආවේ කෙල්ලගේ තාත්තත් ඔවුන් සමගම ඒ ගමනට එකතු වෙද්දී. අමන්දිගේ ආදිගේ ප්‍රේමයේසේ අවසන් වෙද්දී ආදි වුණ පිස්සෙක් වගේ. ආදි එන්නම ඩ්‍රින්ක්ස් ගත්තා. උදේම නිවසෙන් පිටත් වෙන ඔහු නැවතත් නිවසට පැමිණෙන්නේ 4 ගාතෙන්. ආදිට පාසල් කාලේ ඉඳලම හිටියා හොඳම යාළුවෙක්. ඒ සහන්. දැනටත් ආදිගේ සහන්ගේ ඒ යාළුකම එලෙසින්ම පවතිනවා. ආදි මුළු දවසම ක්ලබ් ගානේ බීලා නාස්ති වෙද්දී සහන් තමා කොල්ලව බලෙන්ම ගෙදරට ගෙනත් දාන්නේ. ඔහොම කාලේ හුඟක් ගත වුණා. අමන්දි බැඳලා රට ගිහින් අවුරුද්දකට විතර පස්සේ රේණුකාලට දැනගන්න ලැබෙනවා අමන්දිගේ තාත්තා මිය ගිය බව. ඒ ආරංචියත් ඔවුන් දැනගත්තේ නිවුස් වලින්. අමන්දි ලංකාවේ ඉඳලා රට ගියායින් පස්සේ රේණුකාලට ඔවුන් සම්බන්ධ කර ගැනීමට කිසිදු මඟක් තිබුණේ නැහැ. ආදිත් එන්නම නාස්ති වුණා මිසක අමන්දි ඉන්න හොඳින්ද කියලාවත් ඔහුට හොයා බලන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒ දේවල් වෙලා දැන් අවුරුදු ගාණක් ගත වෙලා ඉවරයි. අමන්දි යොහාන්ව විවාහ කරගෙන රට ගියායින් පසුව අදයි රේණුකාලගේ නිවසට පැමිණෙන්නේ. වසර ගණනකට පසුව අමන්දි ආදිත්ව දකින්නේ අදයි. ආදිත් උනත් එහෙමයි. කොල්ල කෙල්ලව අදයි අවුරුදු ගාණකට පස්සේ දැක්කේ. ඒ තනිවම නෙමෙයි ඇයගේ දියණියත් සමගයි. ඒ දර්ශනය ආදිගේ හිත තව තවත් කම්පනයට පත් කළා. ආදිගේ හිතේ අමන්දි ගැන තියෙන්නේ එසේ මෙසේ තරහවක් නම් නෙමෙයි. ආදි පුංචි කාලේ ඉඳලම අකමැති දෙයක් තමා ඔහුගෙන් ළඟින්ම ඉන්න අය වෙන්ව යන එක. ආදි අමන්දිට අනන්තවත් කියලා ඇති. ඔව් ආදි අමන්දිට අනන්තවත් කියලා ඇති එහෙම. ඒත් ඇය ආදිට ඒ දෙයම සිදු කළා. ඔහු අනන්තවත් කරන්න එපා කියපු එකම දෙය අමන්දි සිදු කළා. ඉතින් ඒ හිතේ අමන්දි ගැන තරහවක් නොතිබේවිද? සුදු නෝනා අයිමනික මේ ඇස්වල කඳුළු
ගෙවත් එහි උන් රේණුකා පැංචිවත් වඩාගෙන එද්දී අමාන්දි හොඳටම අඬන ගමන් හිටියේ. මුකුත් නෑ නන්දා. පැංචි එක ගාඩන් එකේද හිටියේ. මම හැම තැනම හෙව්වා. රේණුකාව දැකලා ඉක්මනට කඳුළු පිහදාගෙන අමන්දි කිව්වේ අමාරුවෙන් මූණට හිනාවක් නගාගෙන. කඳුළු පිහදාගත්තට ඇස්වලින් පෙනෙන දේවල් හංගන්න බෑ මණික. මම දන්න ওই කඳුළු වලට හේතුව අපේ දෙවෙනි කියලා. ආදි මට කවදාවත් සැර කරලා නැහැ නන්දා. ඒත් එයා දැන් මට ඒ විදිහටමයි කතා කරන්නේ. අමන්දි රේණුකාව බදා ගනිමින් අඬන්න ගත්තේ කෙල්ලගේ හිතට ආදිගේ හැසිරීමෙන් ලොකු බරක් දැනෙද්දී. ඒ ඉස්සර හිටපු ආදි නෙවෙයි සුදු නෝනා. අමන්දි දුකෙන් වගේ දැනුණු නිසා පැංචි රේණුකාගේ අතින් බැහැලා කෙල්ල ගාවට ගිහින් කෙල්ලගේ ඇඟට හේතු උනේ කෙල්ල පැංචිව අත් දෙකට ගනිද්දී. මගේ මණිකට දෝමතයිද? දොයන්නේ අමුදාපි. නෑ මට දෝමත නෑ. නෑ පැංචිට දෝමතයි. චූටි ළමයි හැරිලා ඉන්න හොඳ නෑනේ. කෝ යමු දොයන්න. බෑ. අමන්දි කාමරේ ඉඳන් පැංචිව නිදි කරන්න දරන උත්සාහය වගේම පැංචිගේ හිතුවක්කාරකම් ආදී අහගෙන උන්නේ අඬ නින්දෙන්. අනේ මණික නිදා ගන්නකෝ අම්මිටත් දෝමතයි. බෑ පපාට දෝමත නෑ. පපාට තෙල්ලන් කලන්න ඕනේ. අනේ පැංචි කෝ නිදා ගන්න මණික. මම්මගේ මණිකට කතන්දරයක් කියන්නද? සුරංගනා? ඔව් ලස්සන සුරංගනා කතාවක් කියන්න. කෝ එන්න අම්මිගේ උකුලට. අමන්දි එහෙම කියද්දි නම් පැංචි අමන්දිගේ උකුලට පැන්නේ. කෙල්ල සුරංගනා කතාවලට හුඟක් ආස නිසා. ඔන්න එහෙනම් එකමත් එක රටක හිටියවලු ලස්සන කුමාරිකාවක්. අමන්දිගේ කතාව පැංචි අහගෙන උන්නේ ඇස් දෙකත් බෝල කරගෙන. ප්‍රින්සස් කෙනෙක්? ඔව් ප්‍රින්සස් කෙනෙක්. ඒ ප්‍රින්සස් ලස්සනද අම්මි? ඔව් ගොඩාක් ලස්සනයි. අම්මි වගේද? පැංචිගේ අම්මි එච්චර ලස්සනද? ඔව්නේ මගේ අම්මි තමා ලස්සනම. පැහිච්ච කෙල්ල. ඔන්න එහෙනම් අහගන්නු කතාව. ඉතින් ඒ සුරංගනාවට හිටියේ තාත්තා විතරයිලු. සුරංගනාවිගේ අම්මා සුරංගනාවි පොඩි කාලෙදිම එයා දාලා ගිහින් අහස තරුවක් වුණාලු. අන්නේ පව් ඊට පස්සේ ඒ ප්‍රින්සස්ට කුමාරියක් හිටියේ නැද්ද? හිටියා. ඒ ප්‍රින්සස්ට ලස්සන කුමාරයෙක් හිටියා. දන්නවද? ඒ දෙන්න හොඳම යාළුවෝ. ප්‍රින්සස්ලා ඉගෙන ගන්නවද අම්මි? ඔවුන මණික. එයාලත් ඉගෙන ගන්නවා. දන්නවද? ඒ කුමාරී චූටි කාලේ ඉඳලමලු හොඳම යාළුවෝනේ. අමන්දිගේ මේ සුරංගනා කතාව ආදී අහගෙන උන්නේ නින්දා ගන්න එකත් පැත්තකට දාලා. මොකද ආදිට තේරුණා ඒ කතාව ඔවුන්ගේ කතාව කියලා. ඒ කුමාරිට එයාගේ කුමාරයා හරිම ආදරේලු. එයාලා ඉස්කෝලේ ගිහින් ඉවරුණාට පස්සේ කුමාරිගේ තාත්තා කුමාරිය වෙන නපුරු කුමාරයෙක්ට බන්දලා දුන්නලු. ඉතින් අකමැත්තෙන් උනත් කුමාරිට එයාගේ කුමාරයාවත් ඇරලා දාලා නපුරු කුමාරයා එක්ක ඈතකට ගියාලු. කුමාරිට ලස්සන කුමාරිකාවක් හම්බුණාලු පස්සේ. ඒ කුමාරිකාව හරියට මගේ ප්‍රින්සස් වගේමලු. පස්සේ ඒ කුමාරිකාව නපුරු කුමාරයා අතෑරලා දාලා එයාගේ චූටි කුමාරිකාවත් එක්ක ආයෙමරයාගේ යාළු කුමාරයා ගාවට ආවලු. අම්මි එතකොට ඒ කුමාලිය ආයෙම එකතු වුණාද? පැංචි මූණත් තුල් කරගෙන එහෙම අහද්දී අමන්දි මඩක් නිහඬ වුණා. ආදිත් අහගෙනයි වන්න මේ හැම දෙයක්ම. ඔහුත් බලන් ඉන්නේ අමන්දිගේ සුරංගනා කතාවේ අවසානය මොන වගේ වෙයිද කියලා. අම්මි කියන්නකෝ ඒ කුමාරයයි කුමාලිය එකතු වුණාද ආයෙම? ලොකෝ කල්පනාවක අතරමං වෙලා වුණු අමන්දිගේ ඒ කල්පනාව බිඳුනේ පැංචිගේ නිමක් නැති ප්‍රශ්නවලින්. මත සම්බන්ධයි.